ඔයාලට මතක ඇති මීට කාලෙකට කලින් මම තක්කාලි බීජ වගේක් හිටවලා ඒ වගේ පැල උඩට එද්දි පුංචි පැල ටිකක වීඩියෝ එකක් ඔයාලට දැම්මා. ඒක බලලා නැත්තම් ගිහිල්ලා බලන්න. මේ ඒක කියන්න හේතුව තමයි ඔයාලට මේ දැන් පේන්නේ ඒ පැල බිම ඉඳෙව්වට පස්සේ මේ වෙද්දි තියෙන තත්ත්වය. ඉතින් යාලා ටිකෙන් ටික වැඩෙමින් තමයි ඉන්නේ. තාම මල් එහෙම පිපිලා නැහැ. මල් පිපුණ කාලෙටත් මම වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේවට සාත්තු සප්පායම් කරන්නේ මගේ ආදරණීය වයිෆ්ගේ අම්මා. ඉතින් එයා නැත්තම් මේ විදිහට කරන්න හම්බෙන්නේ නැහැ. මොකද ඇත්තටම අපි දෙන්නාගේ වැඩ රාජකාරීත් එක්ක අපිට මේවා බලා කියා ගන්න හම්බෙන වෙලාව ඉතාම සීමිතයි. ඉතින් ඒ නිසා ආයෙමත් කියන්නේ ඉතින් අම්මට ස්තුතිවන්ත වෙන්න ඕනේ. එයාව මතක් කරන ගමන් මම ඔයාලට විශේෂයෙන් කියන්න කැමති ඔයාලගේ ගෙවත්තේ තියෙන පුංචි ඉඩේ හරි මේ වගේ තමන්ට එදිනෙදා ඕන වෙන දේවල් ටිකක් වවා ගන්න. ඒක මාරම ෆීල් එකක්. විඳලම බලන්න.